සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ ඕපන් මයින්ඩ් YouTube channel එකට. මම කලින් වීඩියෝ එකක කරා ඔයාලගේ වීඩියෝ එකක් ස්කෑන් කරලා දෙන්න පුළුවන් කියලා. ඒකේ setting උත් මම කිව්වා ඒ විදිහට හදාගෙන කලින් වීඩියෝ සම්පූර්ණ වීඩියෝ මම එක් කරලා මම තියෙන්නේ. මම මේක දන්නේ දැන් මේ පළාතේ ඉල්ලන් තියනවා මේක ගඟක් අයින ඉවුරක්. ඒ ඉවුරේ සාමාන්‍යයෙන් වැස්සට ගහනවා ඉල්ලන් තියෙන මේ පළාතෙම. බලන්න ස්කෑන් කියන්නේ ෆෝන් එකෙන් setting හදලා ඒ විදිහට ස්කෑන් කරලා කොහොමද අපි ගලක් හොයාගන්නේ කියලා මෙතනින් මේ ටයිම් එකට ඒ කිව්ව ටයිම් වලට හැම මේකෙම දැන් මේක කරලා මියුට් කරලා වීඩියෝ එක මියුට් කරලා setting වලට අනුව තමයි මේ වීඩියෝ එක ගන්නෙ. අරගෙන ඉවරලා අපි බලන්න දැන් මේකෙන් ගලක් හොයාගන්න හොඳ ඉල්ලමක් තියෙන්නේ. මේ තියෙන ඉල්ලම අනිවාර්යෙන් මේකේ තියෙන ගල් තියෙනවාම තමයි. ඒක තමයි මේක ස්කෑන් කරන්න පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න කොහොමද ස්කෑන් කරන්නේ කියන්නේ කොහොමද වෙන්නේ කියලා. මේක අපි දැන් මම මේක වීඩියෝ එක එඩිට් කරලා තියෙන ගොඩක් ඒ කියන්නේ වීඩියෝ එක දික් වෙන හින්දා මේක අපි ස්කෑන් කරලා බැලුවා මේක ගඟක් ඉවුරක් ස්කෑන් කරා අපි දවස් දෙකක් විතර ගියා මේ වැඩේට. අපි බලමු දැන් මෙතන එහෙම වීඩියෝ එකකින් ස්කෑන් කරලා මෙතන ස්කෑන් මැෂින් අපි ගේන්නේ නැහනේ. අපි දැන් මේ පෙන්නන්නේ මේ වැල්ලේ තියෙන කළු කුඩු. ඒ කියන්නේ ඉල්ලම් වල තියෙන කළු කුඩක් තියෙන අන්තිමට ඉතුරු වෙන්නේ ඒක. අපි ස්කෑන් කරලා අපිට ඇත්තට වටින ගලක් හොයාගන්න බැරි වුණා. මොකද මේ කළු කුඩු වල තියෙනවා රත්තරන් තියෙන එක ලෝහ වල කිරණ වැඩි හරියටම පෙන්වන්න. කියන්නේ එක ගලක් නෙවෙයි තියෙන ගල් ගොඩක් මෙතන ඇති. ඒක ගැඹුරු ස්ථාන වල ලොකු ගල් සාමාන්‍යයෙන් තියෙනවා. මේක පෙන්වන විදිහට සෑහෙන ගොඩක් තියෙන එක හරියට එක තැනකට පෙන්වන්නේ. මේ කළු කුඩු තියෙන මාක් කරලා තියෙන කළු කුඩු වල තමයි රත්තරන් තියෙන්නේ. ඒ රත්තරන් තියෙන හින්දා කියන්නේ ස්කෑන් කරාට වැඩක් නැහැ. තියෙන තැනක් හරියටම අඳුරගන්න බෑ. අපි ගලක් හොයාගත්තා. ගලක් හොයාගත්ත එක වැඩක් නැහැ. මම අන්තිමට ඒ ගල පෙන්නන්නම්. ස්කෑන් කරන විදිය මම පොඩි දෙයක් මම පෙන්නන්නම්. ස්කෑන් එක ස්කෑන් ෆොටෝ එකක් මම පෙන්නන්නම්. ඔයාලට වදින ඒ කියන්නේ ඉන්ඩිකේට් කරපු විදිය. මේ කළු කුඩු වලින් තමයි මේක එක ලෝහ වර්ග තියෙනවා. යකඩ තියෙනවා. එහෙම යකඩේ ප්‍රශ්නයක් නෙවෙයි. රත්තරන් තියෙන හින්දා කිරණ වෙනස් වෙනවා. මේ තියෙන මම ස්කෑන් කරපු කොටස මේ කොටසෙන් තමයි මම ගත්තේ ස්කෑන් එක. මේ තියෙන ස්කෑන් එක කොටසක් මේ තව ගොඩක් දේවල් තියෙනවා. මේක හැම තැනම පෙන්නනවා. ඒකින්ද අපිට එකක් හොයාගන්න බෑ. ඇත්තටම දවස් දෙකක් විතර ගියා මේ වැඩේ කරන්න. මේ තියෙන අපිට හම්බෙච්ච ගල ඒ කියන්නේ මේක කොට්ටරයක්. කියන්නේ ලොකුවට වටින්නේ නැහැ මේ ගල. මම කිව්වේ අර ඒ අවුව ඒ කිරණත් එක්කම ගන්නකොට ඒ අඩි ගන්න සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. ඒත් මෙතන ලොකු මේකක් තියෙන හින්දා ලෝහ වර්ග මේ වැඩි හින්දා ඒක කරගන්න බැරි වුණා. ඔයාලට මේ වීඩියෝ එක පැහැදිලි කියලා හිතනවා. එහෙනම් ඔබ සමට ජය වේවා.